ගොඩ දවසකින් මම හිතන්නේ මම මෙතෙන්ට ආවේ දේශනාවක් කරන්න. අද එන්ඩ්‍රියු දේවදාසයා මේ පොඩි දුර ගමනක් ගිහලා නිසා ඉන්න වෙන්නේ නැහැ කියලා කිව්වා. ඒ නිසා මම ආවා. සෙනෙහවන්තය අද දේශනාවේ තේමාව තමයි අරුඩ මොකද්ද තියෙන්නේ? උඩ මොකද්ද තියෙන්නේ? මොකද්ද? කුරුසයි. මේ මොකද්ද? මොකද්ද තේමාව? කුරුසේ ප්‍රේමය. හලෙලූයා. සෙනෙහවන්තය අපි ලස්සන රැඳගෙන හොඳ බඩු ටිකක් අරගෙන අපි යනවා ට්‍රිප් එකකට. එතකොට අපි යන තැන දැනගෙන ඉන්න ඕනේ නේ. යන පාර අපි දැනගෙන ඉන්න ඕනේ. ඇයි? බොහෝ මාර්ග තිබෙනවා. නමුත් අපි යා යුතු හරි මාර්ගය අපි දැනගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් අපි යයි අපි බලාපොරොත්තු වෙන අවසානයට අපිට යන්න බැරි වෙනවා. පැහැදිලිද? ඒක අපේ ඔළුවේ හොඳින් වැඩ කරන්න ඕන එකක්. අපි කියමු යොහන් 15 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ. ආමේන්. මොකක්ද කියන්නේ? තමාගේ මිත්‍රයන් උදෙසා පණ දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ හැර වෙන ප්‍රේමයක් නැහැ කියලා කියනවා. අපි වෙනුවෙන් පණ දුන්නේ කවුද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ආදරය කරන දවස්වල නම් කියනවා මොනවද? පණ දෙන්න, ඉරගෙනලා දෙන්න, සඳගෙනක් දෙන්නම් කියලා. හැබැයි දුන්න අය නැහැ. දුන්න එකම එක්කෙනා කවුද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. සෙනෙහවන්තය මම අද කතා කරන්න යන්නේ කුරුසේ ප්‍රේමය ගැන. ඒ වගේම තමයි අපි අද මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ ඒ ප්‍රේමය නිසා. ආමේන්. මොකක්ද ප්‍රේමය? අපි වෙනුවෙන් වේදනාව විඳලා අපි වෙනුවෙන් කුරුසේ මැරිලා උන්වහන්සේ මලවුන්ගේ පරාජය කරලා නැගිට්ටේ ඔබට මට ප්‍රේම කරන නිසා. ආමේන්. උන්වහන්සේ මලවුන්ගේ නැගිට්ටේ ඔබට මට ප්‍රේම කරන නිසා. ආමේන්. උන්වහන්සේ ප්‍රේමය. ආමේන්. සෙනෙහවන්තය අපි මේ කතා කරන්නේ මොන දින 50ක්ද? මංගල්‍ය දින 50. ඇයි? දෙවියන් වහන්සේ එව්වා ඒක ජාතක පුත්‍රයා අප වෙනුවෙන් මැරිලා නැවත නැගිටලා මේ සෙනග අතරේ වාසය කරන්නා වූ දින කාලයක්. ආමේන්. ආමේන්. ඇයි අපි මේ දින 50ක යාක්ෂාව ඇයි දින 50ක් අපි යාක්ෂා කරන්නේ? අත උස්සන්න බලන්න මේ දින 50 යාක්ෂාව දන්නවද? ඇයි මේ අපි දින 50ක් ගත කරන්නේ? ඇයි දින 50ක යාක්ෂාව කරන්නේ? මම කිව්වා මොකද්ද පටන් ගත්තද කිව්වේ? අපි කොච්චර සැරසිලා ගමන ගියතරක් නෑ. අපි මාර්ගය දැනගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් අපි යන්නේ මාර්ගයයි අවසාන දක්වා යයි. හැබැයි අවසානයේ වෙන්නේ අපි බලාපොරොත්තු වෙන තැනට යන්න නෙවෙයි. සෙනෙහවන්තය මේ දින 50 ගත කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටලා මනුෂ්‍යයන් අතර දවස් 100ක් හිටියද? දින 40ක් හිටියා. ඇයි එහෙනම් මේ දින 50? අපි දින 40ක යාත්‍රා කාලයක් තියන්න ඕනේ. සෙනෙහවන්තය ඉතුරු 10 තමයි උන්වහන්සේ අපිට පොරොන්දුවක් දීලා ගියා. මම යනවා. මම ගියාට සනසිලිකාරයෙක් වෙනවා. ඒ සනසිලිකාරය ආවේ 10 වෙනි දවසේ. දවස් 40යි 10යි දින 50. සෙනෙහවන්තය දින 50 ගැලපෙන්නේ ඔහොමයි. අපි මේ මං කිව්වා දැන් මේ අපි ගත කරන්න මොන දින 50ක්ද? මංගල්‍ය දින 50. උන්වහන්සේ කිව්වා මොකද්ද කිව්වේ? මම මැරෙනවා, වේදනාව විඳිනවා, කුසපත් වෙනවා. හැබැයි ළඟ හිටපු ගෝලයවත් විශ්වාස කරේ නැහැ. ඇයි සිද්ධිය වෙනකල් වුන් දැනගෙන හිටියේ නැහැ. දැන් සිද්ධිය වෙලා ඔක්ක වෙලා උන්වහන්සේ නැවත මලවුන්ගෙන් නැගිටලා ගෝලයොත් එක්ක ඉන්න කාලය. අපිත් එක්ක ඉන්න කාලය.
මේකයි මං කිව්වේ මේක මංගල්‍ය දින 50ක්. ආමේන්. මේ දින 50 අවසානයේ තමයි උන්වහන්සේ ආශිර්වාදේ වගුරුවන්නේ. ආමේන්. සමාදානෙ ගෙනෙන්නේ. ආමේන්. සෙනෙහවන්තය මේ කාලේ අපි යනවා අපේ බලාපොරොත්තු උදෙසා. හැමෝම ඉන්න බලාපොරොත්තුවක් උදෙසා යාච්ඡා කරන්නේ. නිකන් ඇවිල්ලා යාච්ඡා කරන්නේ නැහැ. ඉෂ්ට කරගන්න බැරි බලාපොරොත්තුවක් අපි ආස කරන දෙයක් ඉල්ලන්න තමයි මේ දින 50 අපි එන්නේ. අපි විශ්වාස කරනවා අපේ ඇදහිල්ල තියෙනවා මොකක්ද? මේ දින 50 අවසානයේ අපි ආශිර්වාද ලබනවා කියන. ඒ ඇදහිල්ල නිසා තමයි අපි මේ දින 50 එන්නේ. ඇයි ඇදහිල්ල තියන්නේ? මීට කලින් හිටපු අය සාක්ෂි දරලා තිබෙනවා. ඔවුන් බලාපොරොත්තු වුණ දේවල් මේ දින 50 අවසානයේ තියෙන්නේ. මේ දින 50 අවසානයේ අපි ආශිර්වාද ලබනවා. ආමේන්. සෙනෙහවන්තේ මම ඒකයි කිව්වේ අපි කරන දේ හරියට දැනගෙන කරන්න ඕනේ. නැත්තම් එයයි මාර්ගයේ වැරදිලා එයයි. හැබැයි අවසානයේ කියලා අපට ආපහු හැරලා ඉන්න කාලයක් නැති වෙනවා. අපි මුලින් ඉඳලා දැනගන්න ඕනේ අපි යන්නේ මොන මාර්ගයේද කියලා. උන්වහන්සේගේ වචනේ දුන්නේ ඒකයි. උඹලා යන්නේ වැරදි මාර්ගයේ නම් මෙන්න වචනේ බලලා නැවත හරි මාර්ගයට එන්න. ඇයි අවසානයේ ගියාට පස්සේ ආපහු හැරිලා හරි මාර්ගයේ යන්න කාලයක් නැහැ. පැහැදිලිද? සෙනෙහවන්ත අද තේමාව තමයි මොකක්ද? කුරුසේ ප්‍රේමය. ආමේන්. උන්වහන්සේ කුරුසේ වේදනාව වින්දේ කවදද? උන්වහන්සේගේ වේදනාව ආරම්භ වුණේ කොතනද? මේ මම කතා කරන්නේ සරල සංසිද්ධියක්. ලොකු බර වචන වලට එනවට වැඩිය ලොකු ගැඹුරට එනවට වැඩිය මම හිතනවා මේ සරලව නොදන්න අපිට මගහරුණ දේවල් අපි ශක්තිමත් කරගෙන යමු කියලා අදහස මගේ තියෙන නිසා අද මම මේ සරල දේශනාවක් ගත්තා. උන්වහන්සේගේ වේදනාව ආරම්භ වුණේ කොතනද? මේ පොළොවට ආවට පස්සේ සෙනෙහවන්ත උන්වහන්සේගේ මේ වේදනාව ආරම්භ වුණේ ගෙත්සමන උයනේදී. පොළොවට එකම දුක මේ ලංකාව ඉපදෙන එක තවත් දුක නේද? උන්වහන්සේගේ වේදනාව ආරම්භ වුණේ ගෙත්සමන උයනේදී. කොතනද? බංගු අපි මේ මාර්ගය දැනගෙන යන්න ඕනේ. අපි හරි දේ අල්ලගෙන යන්න ඕනේ. පුඩා දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒකත් අදින් අල්ලගෙන යන්න ඕනේ. කොතනද ආරම්භ වුණේ? අපි කියමු ලූක් 22 වෙනි පරිච්ඡේදයේ 44 වෙනි පදයේ. උන්වහන්සේ මහත් වේදනාවකදී වඩා ඕනෑ කමින් යාඥාසේක. උන්වහන්සේගේ දාගියද මහත් දෙවියන්ගෙන් නිවැරදිනේ. ආමේන්. එතන කතා කරනවා මොකද්ද? උන්වහන්සේ මහත් වේදනාවින්ද සේක. උන්වහන්සේගේ දහදිය වගේ ලේ බිඳු වැටුණා කියලා කියන සෙනෙහවන්තය. අපිට ඕක නිකන් බයිබල් පදයක්. අපිට නිකන් ඕක පදයක්. අපි කියනවා උන්වහන්සේ ආඥා කරද්දී මොකද්ද උන්වහන්සේගේ දහදිය ලේ බිඳු මෙන් වැටුණා කියලා අපි නිකන් කතා කරගෙන යනවා. කී දෙනෙක් හිතලා තියෙනවද? ඇයි උන්වහන්සේගේ ලේ මේ දහදිය බුදු වගේ එකට ආවේ කියලා? කී දෙනෙක් හොයලා තියෙනවද? අපි කතා කරන උන්වහන්සේගේ පූජාව ගැන, උන්වහන්සේගේ වේදනාව ගැන, උන්වහන්සේ විඳපු අමාරුකම් ගැන අපි ඇත්තටම ඒ ගැන ගැඹුරෙන් බලලා නැහැ. බයිබලයේ තියෙනවා නිකනුත් තියෙනවා. ඒ නිසා අපි කටට එනවට අපි වචන ටිකක් කියලා දානවා. උන්වහන්සේ වේදනාව විඳේ මානසයි, උන්වහන්සේ දුක් විඳේ මානසයි, උන්වහන්සේ කුරුසේ පූජා වුණේ මානසයි කියලා අපි කියනවා. ඇත්තටම ඒ වේදනාව අපි ගැඹුරින් බලලා තියෙනවාද? සෙනෙහවන්තය අපි හදිසියේ ගෙදර වැඩක් කර ඉන්නකොට අපේ කකුල මේ සුලැඟිල්ල මේ පුටුවක හරි පුටු කකුලක හරි වදිනවා කොච්චර වේදනාවක් අපිට දැනෙනවද? අපි විනාඩි කිහිපයක් ඇඟිල්ල අරගලගෙන ඉන්නව නේද? අර කොච්චර හදිසිය වැඩක් තිබුණත් ඒක නොකර. ඊට වැඩිය කොතරම් වේදනාවක්ද උන්වහන්සේ ඔබත් මාත් වෙනුවෙන් දරාගත්තේ. අද මම කතා කරන්නේ කුරුසේ ප්‍රේමය ගැන. ඒ වේදනාව උන්වහන්සේ අප වෙනුවෙන් දරාගත්තා. සෙනෙහවන්තය හිතන්න අපි කුඩා වේදනාවක් තමන්ගේ සහෝදර වෙනුවෙන් අපි දරා ගන්නවද?
අපේ සහෝදරය වෙනුවෙන් අපිට පොඩි වේදනාවක් හිතරිදීමක් ආවොත් අපේ ක්‍රියාකලාපය කොහොමද? අපේ දරා ගැනීම තිබෙනවද? සේවන්තේ හිතන්න ඕන කාරණා ටිකක් මම අද දෙන්නම්. අපි උන්වහන්සේට තව තවත් ලං වෙන්න ඕනේ. අපි ලං වෙලා කියලා හිතුණත් අපි ඇත්තටම උන්වහන්සේට ලං වෙලා නැහැ. අපි උන්වහන්සේගේ වේදනාව දන්නවා කියලා හිතුවත් ඇත්තටම අපි උන්වහන්සේගේ වේදනාව දන්නේ නැහැ. අපි හිතනවා අපි දන්නවා අපිට උන්වහන්සේගේ කරුණාව උන්වහන්සේ අපිට කරුණා කරනවා කියලා අපි දන්නවා. හැබැයි අපි ඇත්තටම දන්නේ නැහැ. ඇත්ත කතාව මේකයි. සෙනෙහවන්තයෝ මං ගැලවීම ලැබලා අවුරුදු 20කටත් වැඩි මං දැනගත්තෙත් මේ ළඟදී. අපි කියනවා නිතරම අපේ වචනේ කියන උන්වහන්සේ අපි වෙනුවෙන් මරුණා මෙහෙමයි කියලා. මේක දැක්කම ඔයගොල්ලෝ මොකද කිව්වේ? කුරුසයක්. කුරුසයක්. නිකන් කුරුසයක්. අර අපිට දැනෙන්නේ නැහැ මේක මොකක්ද කියන එක. නිකන් කුරුසයක්. හැමතැනම ගහලා දිනා මොකක්ද කුරුසයක්. අපි අද ගැඹුරෙන් බලන්න යනවා මේක මොකක්ද කියලා. මම කලින් කිව්වා වල කී දෙනෙක් ඉඳලා තියෙන උන්වහන්සේගේ දහදිය බිඳු ලේවුනේ කියලා. සෙනෙහවන්තය මානසික අවබෝධය අපිට දරා ගන්න බැරි අමාරුකමක් ආවුහම ඒ කියන්නේ අපිට ඇවිල්ලා නැහැ මෙහෙම එකක්. කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාවවත් සඳහන් වෙන්නේ නැහැ මෙහෙම එකක් මිනිස්සුන්ට ආවා කියලා. හැබැයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ආවා. ඒ මිනිස්සුන්ට ඒ කියන්නේ ඉස්සලා මිනිස්සු ක්‍රිස්තුව දෙනවා. හැබැයි යේසුස් වහන්සේට එමුනේ නැහැ. උන්වහන්සේ දරාගෙන ඉද්දි මොකද උනේ? අපේ හැමට යටින් තියෙන සියු රුධිරනාල පිපිරෙන්න ගත්තා. පිපිරෙන්න ගත්තට පස්සේ නේවන්තය ඒව තමයි මේ ලේ දහදිය වගේ එළියට එන්න ගත්තේ. පැහැදිලිද කියන දේ? ඒ වේදනාවේ උච්චතම අවස්ථාවට ආවට පස්සේ හැමට යටින් තියෙන රුධිරනාල පැලෙන්න ගත්තා. පැලුණට පස්සේ තමයි දහදිය ග්‍රන්ථත් එක්ක මිශ්‍ර වෙලා දහදිය වගේ උන්වහන්සේගේ ලේ එළියට ආවේ. සෙනෙහවන්තය උන්වහන්සේ ලේ හැලුවේ කුරුසියේදී නෙවෙයි ගෙත්සෙමන උයනේ තමයි උන්වහන්සේ අපේ උනේ ලේ හලන්න පටන් ගත්තේ. ඉතා අමාරු කාල පරිච්ඡේදයක්. ඉතා හරි අමාරුයි. උන්වහන්සේ කියනවා අපි කියමු මතලු 26:39 පදේ. මතලු 26 පරිච්ඡේදයේ 39 පදේ. ආමෙන්. උන්වහන්සේ ආඥා කරනවා ස්වාමීනි මේක පුළුවන් නම් මගෙන් අයින් කරන්න. අපි ওই වචනේ අහලා තියෙනවද නැද්ද? අපිට කඩපාඩම් අපි නිතරම අහලා තියෙනවා. සෙනෙහවන්තය උන්වහන්සේ ශාරීරික විතරක් නෙවෙයි මානසිකවත් ගොඩක් වේදනාව වින්දා ඔබත් මාත් වෙන්නේ. අද අපි මේ සරලව සිටිනවා නේද? සේවය කරනවා ඔහේ යේසුස් වහන්සේ ගැන කියද්දිත් අපි ඔහේ කියලා දානවා. නමුත් ඇත්ත අපි අතුලාන්තයට බහලා බැලුවොත් උන්වහන්සේ ඔබත් මාත් වෙනුවෙන් දරන්න බැරි වේදනාවක් වින්දා. ශාරීරිකව නෙමෙයි කුරුසපත් දෙන්න ප්‍රථමයෙන් උන්වහන්සේ ඔබත් මාත් වෙනුවෙන් ඉතාමත් අමාරු වේදනාවක් වින්දා. සෙනෙහවන්තය උන්වහන්සේ අපට ප්‍රේම කරන නිසා. උන්වහන්සේ අපට ප්‍රේම කරන නිසා ඒ ප්‍රේමය ඔබටත් මටත් ස්ථිර වෙන්න ඕනේ. අපි ප්‍රේම කරනවා කියලා දන්නවා, උන්වහන්සේ ආදරයි කියලා දන්නවා. ඒ මෙච්චර ගැඹුරින් උන්වහන්සේ අපට ආදරය කරනවාද කියලා අපි දැනගෙන නැතුව ඇති. අපි බයිබලයේ කියනකොට උන්වහන්සේගේ වචනේ කියනකොට ඒ සෑම දෙයකටම ගැඹුරක් තිබෙනවා. අපි වචනය උඩින් කියවලා තේරුම් ගන්නවට වැඩිය ඉතාමත් වටිනවා ඒකේ සම්බන්ධය හොයලා බලනකොට සෙනෙහවන්තය. මම ඒකයි කිව්වේ අපි ආයුධ මාර්ගය අපි දැනගෙන යන්න ඕනේ.
උන්වහන්සේ අපිට ආදරේ කිව්වට අපිත් කියනවා ආදරේ කියලා. ඔව් උන්වහන්සේ අප වෙනුවෙන් මැරුණා. හැබැයි ඒ මැරුණෙත් නිකන් නෙවෙයි. ලබන්න පුළුවන් උපරිම වේදනාව විඳලා. කායිකවත් මානසිකවත්. ස්නේහවන්තය උන්වහන්සේ මෙතන කියනවා ස්වාමීනි මේ කුසලාන මා තුළින් අයින් කරන්න. ඇයි උන්වහන්සේ දන්නවා මේක ඉතා අමාරුයි කියලා වේදනයි කියලා. අද අපිට ප්‍රශ්නයක් ආවම මොකද කරන්නේ? අපිට කනස්සල්ලා දුක අමාරුකමක් ආවම මොකද කරන්නේ? අපි මෙච්චර යාඥා කරලා මෙච්චර සභාවල ගිහිල්ලා ඇයි යන්නේ දෙවියන් වහන්සේ අපිට මේ දේවල් කරන්නේ? අපේ හදවතින් නැගෙන්නේ නැද්ද සමහර වෙලාවට ඒ වගේ දේවල්? මෙච්චර කළා මාන දෙවි කෙනෙක් නෑනේ. මේ වචන නොවුනත් අපි දෝෂාරෝපණ වචන අපේ සිතුවිලි වලින් එන්න පුළුවන්. වචන වලින් එන්න නැති වෙන්න පුළුවන්. හැබැයි අපේ සිතුවිලි වලින් එන්න පුළුවන් සනේවන්තේ. උන්වහන්සේ කිව්වේ මොකද්ද? ස්වාමීනි යේසුස් වහන්සේ තිබ්බේ නැද්ද මේ වේදනාවයි අයින් වෙන්න? පැහැදිලිවම තිබුණා. හැබැයි උන්වහන්සේ මොනවද කළේ? අපි වෙනුවෙන් මේ දේවල් දරාගත්තා. අද අපිට දුකක් වේදනාවක් එනකොට අපි දෙවියන් වහන්සේගේ සැලැස්ම හොයනවද? දෙවියන් වහන්සේගේ කැමැත්ත හොයනවද? සෙනෙහවන්තය අපි කැමතියි කියලා කියන අපිට මොකක් හරි කරදරයක් වුණ වෙලාවට අපි කියනවා ඔක දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්න ඇති කියලා. ඇත්තටම අපි එහෙම හිතලාද කියන්නේ? අනිත් අයට සල්ලි තියෙනවා, අනිත් අයට යාන වාහන තියෙනවා, අපිට වාහන නැහැ. කමක් නැහැ මේක දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්න ඇති කියලා අපි කියනවා. ඇත්තටම හදවතින්මද ඒක කියන්නේ? සෙනෙහවන්තය කියන්නේ අපි අපිවම රවට්ටා ගන්න බොරුවට. ඇත්ත කතාව ඒකයි. තමන්ගේ හිතෙන් කතා කරලා බැලුවොත් ඇත්ත කතාව ඒකයි. තව ළමෙක් හොඳට ඇඳ පැලදකට යනකොට මේක ඉතින් අපේ කැමැත්තනේ අපේ ලැබීමනේ දෙවියන් වහන්සේ කැමැත්ත වෙන්න ඇති කියලා. ඒ නෑ ඒ අපි අපේ හිත අපිවම රවට්ට ගන්නවා. අපිට අර වේදනාව දැනෙන්නේ නැති වෙන්න අපි මොකද කරන්නේ? අපි රවට්ට ගන්නවා. ඇත්තම දෙවියන් වහන්සේ කැමැත්ත ඒක නෙවෙයි. ක්‍රිස්තියානි සෙනඟ දුක් විඳලා අනිත් මිනිස්සු පොහොසත් සැප විඳින්න ඕනේද? දෙවියන් වහන්සේ මිනිස්සුම ඇව්වේ නුඹලා සඵලවත් වී පොළව අයිති කරගනිilla. උන්වහන්සේ මිනිස්සුම ඇව්වේ පොළව අයිති කරගන්න. පොළවේ ආශිර්වාද භුක්ති විඳින්න පිණිස. සෙනෙහවන්තය අපිට වැරදුණු තැන් කීපයක් තිබෙනවා. අපි යාඥා කරපුවාම දෙවියන් වහන්සේ අපිට දෙයි කියලා අපි විශ්වාස කරනවා. එහෙම දෙන්නේ නැහැ සෙනෙහවන්තය. ඇත්තටම දෙවියන් වහන්සේ එහෙම දෙන්නේ නැහැ. දෙන අය ඉන්නවා අලුතෙන් ආපු අයට. පරණ අයට දෙන්නෙම නැහැ. ඇයි? උන්වහන්සේ කියනවා නුඹේ වෙහෙසට තමයි උන්වහන්සේ ආශිර්වාද කරන්නේ. අපි යාඥා කළා නිකන් ඉඳලා හරියන්නේ නැහැ සෙනෙහවන්තය. අපි යාඥා කළා වැඩ කරන්න ඕනේ. අන්න එතකොටයි උන්වහන්සේ කරුණාව නිදහස් වෙන්නේ. අපේ ප්‍රශ්නවලදී අපි උඩ බලාගෙන ජේසුනේ දෙන්න කියලා ගෙදරට වෙලා හිටියට උන්වහන්සේ නිකමුන්ට උපකාර කරන්නේ නැහැ. උදාහරණ දින ඕන තරම් කියන්න පුළුවන් ඕන තරම්. සෙනෙහවන්තය ඕලෙවල් කරන ළමයි ඔව් විභාගයට මහන්සිුනේ නැත්තම් යාඥා කර හිටියොත් හරිද? හරියන්නේ නැහැ. මහන්සි වෙන්න ඕනේ. හොඳ රැංක් එකක් ගන්න මහන්සි වෙන්න ඕනේ. නිකන් දෙන්නේ නැහැ. නිකන් ලැබෙන්නේ නැහැ. ඒ වගේ තමයි අපේ ජීවිතේ. අපි සඵලත්වයට අයිති කර ගන්න ඕනේ. ඇයි මම මෙහෙම කියන්නේ? සෙනෙහවන්තය අවුරුදු වර්ෂ ගණනාවක් ගිහිල්ලා අවුරුදු ගාණක් ගිහිල්ලත් එදා කිතුනම තමයි අදත් දේවස්ථානයට එන්නේ. එදත් දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන ආවා අවුරුදු ගාණක් ගිහිල්ලා අදත් ඉල්ලගෙන එනවා. ඔහු ලැබුව ආශිර්වාදයක් නැහැ. හැබැයි වෙන රටවල ක්‍රිස්තියානි සෙනඟ තමයි ඒ ලෝකේ පොහොසත්ම සෙනඟ. ලංකාවේ විතරයි ක්‍රිස්තියානි සෙනඟ අන්ත අසරණ දුප්පත් මිනිස්සු. පැහැදිලිද මං කියන දේ? අදත් වෙන රටකින් ලංකාවට කවුරු හරි ආවොත් අපි බලාපොරොත්තු වෙනවා අනේ කීයක් හරි දීලා යයි. පැහැදිලිද මං කියන දේ?
නිකමුණ්ඩ දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නේ සෙනෙහවන්තය. අපි ලංකාවේ සෙනඟ තමයි අපි වැටිලා අඬලා දෙවියන් වහන්සේට යාච්ඡා කරන සෙනඟක් ඉන්නේ ලංකාවේ. හැබැයි ලංකාවේ සෙනඟ හැමදාම දුප්පත්. හැමදාම යන්නේ බස් එකේ. මම වැරදි කියනවා නෙවෙයි. ඇයි අපි යා යුතු මාර්ගයේ අපි යන්නේ නැහැ. අපි ආශිර්වාද ලබන්නේ නැති එකම හේතුව ඒක තමයි. අපි යනවා. ඔව් මේක හරියි කියලා යනවා. හැබැයි අර මං කලින් කිව්වා වගේ අපි යන්නේ යා යුතු මාර්ගයේ නෙවෙයි. ඒකයි අපි හැමදාම කවුරු හරි දෙයක් දෙයි, දෙවියන් වහන්සේ දෙයි, දෙයියෝ දෙයි, භාෂගෙනක් දෙයි, සභාවෙන් දෙයි කියලා අපි හැමදාම ඔහේ ඉන්නේ. පැහැදිලිද මං කියනද? සෙනෙහවන්තය අපි වෙනස් වෙන්න ඕනේ. අපි දැනගන්න ඕනේ අපි මේ කොහෙද යන්නේ කියලා. දෙවියන් වහන්සේට දොස් කියලා වැඩක් නැහැ. උන්වහන්සේ කියලා තියෙන අපිට ආශිර්වාද අයිති කරගන්න ඕන විදිය අපි ඒ විදියට කරන්නේ නැහැ. අපි නිතරම හොයන්නේ මොන වගේ වචනද අපි නිතරම හොයන්නේ? ආශිර්වාදයේ වචන. 31 වෙනිදාට අපි මොනවද හොයන්නේ? පොරොන්දුවක් උන්වහන්සේ අපිට දෙනවා කියලා. ඒ පොරොන්දුව අයිති කරගන්න ඔබ කී දෙනෙක් මේ අවුරුද්ද වැඩ කරාද? 31 පොරොන්දුවක් ගත්තනේ අපි. ඒ පොරොන්දුව අයිති කරගන්න ඔබ කී දෙනෙක් වැඩ කරාද? දෙවියන් වහන්සේ නිකන් මේ උඩින් දෙන්නේ නැහැ. නුඹට ආශිර්වාද කරනවා තමයි. හැමදාම ආශිර්වාදේ. හැබැයි මේ පොරොන්දුව අයිති කරගන්න අපි වැඩ කරන්න ඕනේ. නැත්තම් දෙවියන් වහන්සේ ඒව නිකන් හිස් වචන. බයිබලයේ තියෙන හිස් වචන ඒව අපි අයිති කරගත්තේ නැහැ. අයිති කරගන්න නැති තාක්කල්. අයිති කරගත්තොත් තමයි ඒක ජීවනයේ බලයේ වචනයක් වෙන්න යන්නේ. පැහැදිලිද මං කියන්නේ? සෙනෙහවන්තය උන්වහන්සේ අපෙන් ප්‍රේම කළා. කොතරම් ප්‍රේම කළාද කියනවනම් උන්වහන්සේගේ ඒක ජාතක පුත්‍රය දෙන තරම් ප්‍රේම කළා. මේ දන්න වචන ටිකක් තමයි මං කියන්නේ. මං කෝ ලොකු දේශනා වලට බර වචන වලට යන්නේ නැහැ මං අද. සරල දෙයක් දෙන්නේ. සම්බෝලයි බතුයි වගේ සරල වචන ටිකක් දෙන්නේ. හිතන්න දෙයක් දෙනවා මං. අපේ ජීවිතය අපි වෙනස් කරගන්න ඕනේ. අපි ආශිර්වාදات සෙනගක් වෙන්න ඕනේ. ආත්මිකවත් භෞතිකවත්. පැහැදිලිද මං කියන්නේ? එහෙනම් අපි දකින විදිය වෙනස් කරගන්න ඕනේ. අපි දෙවියන් වහන්සේගේ වචනේ අල්ලගන්න විදිය අපි වෙනස් කරගන්න ඕනේ. නැත්නම් අපි හැමදාම අර මිනිස්සු විතරක් නෙවෙයි අපිත් වයසට ගියත් අපි අර විදියම තමයි. එදත් ඉල්ලගෙන එනවා, අදත් ඉල්ලගෙන එනවා. හෙටත් ඉල්ලගෙන එනවා. ප්‍රශංසා කරන්න දෙන්නේ, ස්තුති කරන්න දෙන ගොඩක් කට්ටිය ස්තුති කරන්නේ අන්තිම ගීතිකාවේදී විතරයි. නැත්තම් දෙවියන් වහන්සේ අපිට දුන්න දේවල් වලට ස්තුති කරන්නේ. ඇත්ත සාධාරණයි. මුකුත් දීලා නැහැ. ස්තුති කරන්නේ සාධාරණයි. දීලා නැහැ මුකුත්. ස්වාමීන් අද දවස දුන්න නිසා ස්තුතියි. අද කෑම දුන්න නිසා ස්තුතියි. ඕකනේ අපි ආරක්ෂා කරන්නේ. ස්වාමීන් හෙට දවසේ අපිට කෑම ටිකක් දෙන්න. උන්වහන්සේ එපා කියලා තියෙන දේවල්ම තමයි අපි කරන්නේ. උන්වහන්සේ කිව්වා කුමක් අමුද කුමක් අඳින්න කුමක් බොමුද කියලා කනස්සොල් වෙන්න එපා. ඒ දේවල් උඹට දෙනවා. හැබැයි අපි ආඥා කරන්නේම ඒ දේවල් ගැන. සේවන්ත එතනින් අපි ගැලවිලා එන්න ඕනේ. අපි පඩියෙන් පඩිය ඉස්සරහට යන්න ඕනේ. අපි ආශිර්වාදය ඉල්ලන සෙනඟක් නෙවෙයි ආශිර්වාද කරන සෙනඟක් බවට පරිවර්තනය වෙන්න ඕනේ. ආමේන්. නැත්නම් සෙනෙහවන්ත අපි මේ දින බණ ආවිලා ඔහේ ආරක්ෂා කරලා යයි. අවසානයේ අපිට කිසි දෙයක් නැහැ. බලාපොරොත්තු වෙන දේ දෙයි, ඉල්ලීම් දෙයි, ඒව ලැබෙයි. හැබැයි නිෂ්ඵල වෙයි. අපි යා යුතු මාර්ගය අපි දැනගෙන යා යුතුමයි. ආමේන්. සෙනෙහවන්ත අපි කියමු යෙසායා 53 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ. ආමේන්. සෙනෙහවන්තය උන්වහන්සේගේ වචනේ දීලා තිබෙන්නේ අපිට පණිවිඩයක් දෙන්න නිසායි. උන්වහන්සේගේ වචන වලින් අපිට දීලා තිබෙන්නේ පණිවිඩයක්. අපි මේ පණිවිඩය අල්ල ගන්න ඕනේ. මෙතන උන්වහන්සේ කියනවා උන්වහන්සේ ඔබත් මාත් වෙනුවෙන්
මේ දේවල් ඉවසුවා. වේදනාව විඳින කල උන්වහන්සේ එකදු වචනයක්වත් විරුද්ධව කතා කළේ නෑ. ඒ දේවල් මෙතන කතා කරනවා වගේ දරාගෙන හිටියා. ඇයි? ඔබටත් මටත් ප්‍රේම කරන නිසා ස්නේහවන්තය. උන්වහන්සේ දේවල් සෑම දෙයක්ම දරාගත්තේ ඔබටත් මටත් ප්‍රේම කරන නිසායි. උන්වහන්සේ දා කතා කරන අද ඔබත් මාත්මේ ස්ථානයේ නෑ. ස්නේහවන්තය මම කතා කරන්නේ අද හිතන්න දේවල් වලට දෙන්න. ඔබට ප්‍රශ්නයක් ආවිට තමන්ගේ සහෝදරයාගෙන් වේදනාවක් කරදරයක් ආවිට ඔබත් මේ වගේ නිශ්චල හිටියා නම් සමහරවිට ඒ සහෝදරයා අද සභාවේ ඉන්නවා වෙන්න පුළුවන්. පැහැදිලිද මම කියන දේ? මේ වගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේ ප්‍රශ්නයක් පීඩාවක් කරදරයක් නිකන් අපිට අර කවුරු හරි අඩද්දේටම් කරනකොට මේ වගේ නිශ්චල හිටියා නම් සමහරවිට අපේ සහෝදරයෙක් සභාවේ නොගිහිල්ලා ඉන්නවා වෙන්න පුළුවන්. ස්නේහවන්තය, යේසුස් වහන්සේ ඔබටත් මටත් ප්‍රේම කරා. ආමේන්. අපි සමාව ලැබියේ සභාව ලබන්න සුදුසු නැති මිනිස්සු තමයි අපි මේ සමාව ලැබුවේ. අපේ පාප වල නිදහස ලැබුවේ. ඇයි ඒක ලබලත් දැන් අපි මොනවද දාන්නේ? අපි ලොකුකම් දානවා. ඔව්ද නැද්ද? මම මේ හිතන්න දෙන්නේ. අපි ආඥා කරන ස්වාමීන් වහන්සේ මාව කොහෙන්ද ඉස්සුවේ? කසලගොඩේ. ඔබ වහන්සේ කොහෙන්ද මම නැගිට්ටුවේ? දූවිල්ලේ. ඒ කියන්නේ අපිට මුකුත් නැති දැන් තමයි උන්වහන්සේ අතීල්ල අපි නැගිට්ටේ. හැබැයි නැගිට්ටට පස්සේ අර දූවිල්ලේ ඉන්න මිනිස්සුන්ට අපි මොනවද කරන්නේ? අර යේසුස් වහන්සේ අපිට අත දුන්නා වගේ අපි මේ මිනිස්සුන්ට අත දෙන්න යන්නේ නැහැ. ස්නේහවන්තය, උන්වහන්සේ අපිට කිව්වේ ප්‍රේම කරන්න. ඒ ප්‍රේමයේ තුලින් තමයි ස්නේහවන්තය අපිට සියල්ල ලැබෙන්න යන්නේ. අපි ගොඩක් දේවල් ඉල්ලනවා, බොහෝ දේවල් ඉල්ලනවා. හැබැයි උන්වහන්සේගේ සිත අප තුළ නැහැ. මොකද සිත සමාව දීමේ හිතක් අප තුළ නැහැ. තව කෙනෙක් අපිට රිද්දුවොත් අපි ප්ලෑන් කරන්නේ මොකක්ද? රිටර්න් එක දෙන්න. හොඳින් හෝ නරකින් රිටර්න් එක දෙනවා. එහෙම නැත්නම් වචනකින් හරි අනුම් පදයකින් අපි දීලා අපේ හිත සනස ගන්නවා. ඇත්ත කතාව මේකයි. හැබැයි අපිට වරදක් වෙන තැන අපිට පුළුවන් නම් සම්පූර්ණ සමාව දීලාත් අරින්න මේ බයිබලයේ තියෙන සියලු ආශිර්වාද ඔබටත් මටත් ලැබෙන්න යනවා ස්නේහවන්තය. ආමේන්. උන්වහන්සේ කරුණාව ඉතාමත් අනර්ගයි. ස්නේහවන්තය, අපි කියමු ඒ වගේම යෝහන් 19 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදයේ ආමේන්. මොකක්ද මේ තීන්දුවනා කියලා කියන්නේ? සියල්ල තීන්දුවයි. මොකක්ද මේ තීන්දුවනා කියලා කියන්නේ? ස්නේහවන්තය, මම කතා කරන්න යන්නේ උන්වහන්සේ ලැබු කසපහර ගැනද? උන්වහන්සේ කුරු සැනගාව එක මම කතා කරන්න යන්නේ. මොකක්ද තීන්දුවයි කියන්නේ? සමාව තීන්දුවයි. ශාපය නිදහස් වුණා කියලා තීන්දුවයි. ඒකයි ස්නේහවන්තය තීන්දුවනා කියලා කියන්නේ. උන්වහන්සේ ආපු වැඩේ තීන්දුවනා. මේ පොළොවේ උන්වහන්සේගේ කාර්ය තීන්දුවනා. මොකක්ද? අවසන් වුණා. උන්වහන්සේගේ පූජාව කරනකොටගෙන අපි සෑම කෙනෙක්ම උන්වහන්සේ අදහසනක නිදහස් වුණා. ආමේන්. ඒ වගේම තමයි ස්නේහවන්තය, මම කිව්වා වේදනාව ආරම්භුනේ කොතනද? ගෙත්සෙමනේ. ඒ දිවෙනකල් එවල ඉඳලා ඔබ බලන්න ගිහිල්ලා එවල මිනිසෙකු පිස්සු හදන අවස්ථාව ඒක. ඔබටත් මටත් නම් ඒ වේදනාව, ඒ මානසික පීඩනය. හැබැයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අවසානයේදී සිහිව ඇතුව හිටියා. මරණයේදී උන්වහන්සේ සිහිය ඇතුව සිටියා. ස්නේහවන්තය,
වෙන කිසිම කෙනෙකුට ඉන්න පුළුවන් කමක් නැහැ. මම ඔබට කිව්වා අපේ කකුල ඇඟිල්ලක් කොහේ හරි පුටුවක වැදුනොත් අපිට එන්නේ වේදනයි. නමුත් උන්වහන්සේ කසපහර කීයක් ලැබුවද? කසපහර 39ක් ලැබලා. උන්වහන්සේ බර කුරුස සුලාගෙන කොහරද කන්දකට නැගලා ඇන ගහලා උන්වහන්සේ අවසාන මොහොත දක්වා මේ තීන්දුව කියන අවස්ථාව දක්වා උන්වහන්සේ සිහියෙන් හිටිය සෙනෙහවන්තය. සෙනෙහවන්ත නිකන් හිතලා බලන්න අපේ අතක් කැපුණොත් ඔය පැය ගානටලේ කොච්චර ඇයිද? නිකන් හිතලා බලන්න අපේ සභාවේ ලේ දුන්නානේ. ලේ පොයින්ට් එකක් දීලා කරගිලා හැදලා හොස්පිටල් එක අරගෙන ගියා හිටියද නැද්ද? ලේ පොයින්ට් එකක්ද මේ ලීටරද කියන්නේ? පොඩි ප්‍රමාණයක් නේ. කලන්ත හැදුනා හිටියද නැද්ද? කණ්ඩක් දෙනවා, බනිස් එකකුත් දෙනවා. හැබැයි යේසුස් වහන්සේ කොච්චර ලේ හලන්නේ නැති කියලා හිතන්නේ. ඒ වේදනාවල් හැම එකක්ම දරාගත්තේ ඔබට මට ප්‍රේම කරන නිසා සෙනෙහවන්තය. අපි උන්වහන්සේගේ ප්‍රේමය කරනවා කියලා නිකන් උඩින් පහලින් බැලුවට ඇත්තටම හිතලා බැලුවොත් ගැඹුරින් හිතලා බැලුවොත් ඒක ඔබටත් මටත් අර වචනේ කියන්නවත් බැරි තරම් ප්‍රේමයක්. කුරසපත් වුණා කියලා අපේ වචනේ කියන්න බැරි තරම් අමාරු දෙයක්. මේ උන්වහන්සේගේ පූජාව ගැන අවුරුද්දක් එක දිගට දේශනා කරත් සෙනෙහවන්තය ඒ වචන අර අපිට ගලපලා ඇත්තට මේක තේරුම් ගන්න තාමත් අමාරුයි. ඒ තරමට දේශනා කරන්න පුළුවන්. අන්නේ ප්‍රේමය අපි දැනගෙන ඉන්න ඕනේ. ඒ පූජාව දැනගෙන ඉන්න ඕනේ. අපි දැන් හිතන්න ඕනේ දැන් උන්වහන්සේ පූජා වෙලා ඉවරයි උන්වහන්සේ මලුගෙන නැගලා දැන් ස්වර්ගයේ ඉන්නේ. එහෙම එකක් නෑ. අපි උන්වහන්සේට ලං වෙන්නේ මොකද්ද? මේ ප්‍රේමය නිසායි. උදාහරණයක් ලෙස ගත්තාම මොකක්ද? ආදරය කරන කාලේ ගොඩක් ආදරය කරනවා. බැඳලා ඒගොල්ලෝ සමහර ප්‍රශ්නේදී දරාගෙන ඉන්නේ අර මුල් කාලේ තිබ්බ ලැබිච්ච ආදරය නිසාද නැද්ද? මුල් කාලේ කරපු ආදරය ඒගොල්ලන්ට මතක් වෙන නිසා තමයි ඒගොල්ලෝ දරාගෙන ඉන්නේ. මේ මිනිස්සු ඉස්සර මට ආදරය කරන්නේ ඇයි මේ වෙනස් වුණාට? අපි මුල් ප්‍රේමය දැනගෙන ඉන්න ඕනේ සෙනෙහවන්තයෝ. යේසුස් වහන්සේ දැන් මරණයෙන් උත්ථාන වෙලා ස්වර්ගයේ තමයි ඉන්නේ. හැබැයි අපි මේ දේවල් දැනගෙන ඉන්න ඕනේ. ඒ දේවල් තමයි අපි ක්‍රිස්තුස් වහන්සේට ලං කරන්නේ. අපි කොච්චර යාඥා කරත් අපි ක්‍රිස්තුස් වහන්සේට ලං වෙන්නේ නැහැ. වචන ටිකක් විතරයි. ප්‍රශංසා කරත් ඒ වචන ටිකක් විතරයි අපි කියලා යයි. හැබැයි මතක නැහැ. ඊයේ ප්‍රශංසා කරපු වචන මතකද? මතකද? ඒවා වචන විතරයි සෙනෙහවන්තයෝ. වැදගත් වෙන්නේ අපි උන්වහන්සේ කොච්චරම් දුරට අල්ලගෙන ඉන්නවද කියන එකයි. ඒ තුලින් තමයි අපි උන්වහන්සේ වෙතට අර ශක්තිමත්ව බැඳෙන්නේ. මොන වේදනාව, මොන පීඩාව, මොන අමාරුකම ආවත් අපි ඒකයි උන්වහන්සේව දාලා යන්නේ නැත්තේ. මේක හතදින් අල්ල ගන්න ඕනේ. ප්‍රශංසා කරත්, නිව්ව ගැහුවත්, කොච්චර මෙතෙන්ට ඇවිල්ලා දේශනා කරත් වැඩක් නැහැ. ගිහින් දේශනාව මතකද? පැය විනාඩි 20ක් තිබ්බා. මතකද? ඒව නිකන් අර වැඩක් නැහැ. අල්ල ගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි අපි අල්ලගන්නේ. මම ඒකයි කියන්නේ අපි මේ ටික අල්ලගන්න. අපි හරි මාර්ගයේ අපි යමු. පැහැදිලිද? සෙනෙහවන්තය අපි කියමු ක්‍රියා 11:26 පදේ. ආමේන්. අපි කවුද? ක්‍රිස්තියානි. ඉස්ලාම් කොයිද කියලා තියෙන්නේ? අන්තියෝකි. කවුද කිව්වේ? කවුද කිව්වේ? අන්න ජාති. දෙවියන් වහන්සේව හඳුනන්නේ නැති අය. සෙනෙහවන්තය. අපි කියන අපි කවුද? අපි කවුද?
කිතුණුව ක්‍රිස්තියානි. තව කෙනෙක් අපි කියා බලලා කියේද අපි ක්‍රිස්තියානි කියලා. වැඩිම ඕනේ ක්‍රිස්තියානිකාරය කියන්නේ කවුද? ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන අය. අපි උන්වහන්සේ අනුගමනය කරනවද? වැඩිම ඕනේ තමන්ගේ ළඟ ඉන්න සහෝදරයෙක් කිව්වොත් ඔයාට අවංකවම කියන්න පුළුවන් මම කිතුණුවේ කියලා කියන්න කිව්වොත් කියයිද? මං කියන අර මූනිච්චා කියන වචන නෙවෙයි අතුලාන්තයෙන් කියන්න පුළුවන් විදියට. මං කියන්නේ ඔබටත් බෑ මං ගැන එහෙම කියන්නේ මෙයා කිතුණුවේ කියලා. පැහැදිලිද මං කියනවාද? මං ඒකයි කියන්නේ අපි සියලු ආශිර්වාද අයිති කරගන්න නම් අපි යා යුතු හරි මාර්ගයේ යන්න ඕනේ. සනේවන්තය මේ කියන්නේ කවුද? අන්න ජාතින් කියන්නේ. මේගොල්ලෝ ක්‍රිස්තුස් වහන්සේවම අනුගමනය කරන අය. ක්‍රිස්තුස් වහන්සේගේ ආකල්ප මොවුන් තුළ තිබෙනවා. ඒ නිසා අපි මොවුන්ට ක්‍රිස්තියානිකාරයෝ කියමු කියලා අන්න ජාතින් එවෙල තමයි පළමු කොට අපි සෙනගට ක්‍රිස්තියානිකාරයෝ කියලා කිව්වේ. සෙනේවන්තය අපි සැබෑ ක්‍රිස්තියානි සෙනග වෙන්න ඕනේ. අපි සැබෑ ක්‍රිස්තියානි සෙනග වුණේ නැත්තම් අපි ආශිර්වාද ලබන්න යන්නේ නැහැ. අකමැති වුණත් අකමැති වුණත් ඇත්ත කතාව ඕක. ගොඩක් අය දේශනා කරනවා, ගොඩක් අය කියනවා එන්න ඔය ආශිර්වාද ලත් කෙනෙක්. ඔය ආශිර්වාද ලබනවා. පොරොන්දු දෙනවා. ඔව්. හැබැයි ඒ දුන්න පොරොන්දු වෙනින් අපි වැඩ කරන්න ඕනේ. මම අර කලින් කිව්වා වගේ ඔබට ලැබිච්ච පොරොන්දු වෙනින් ඔබ මහන්සි වෙනවද? ඒ වෙනුවෙන් ඔබ මොකද්ද කරලා තියෙන්නේ? අපේ වචනේ කිව්වොත් අර්ධයක් ලැබුණාම නිකන් අර දුන් අල්ලල් ඉඳලා වැඩක් නෑ. ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න ඕනේ. එතකොටයි සෙනෙහවන්තය ආශිර්වාද ලබන්නේ. නැත්නම් අපි එදත් ආවා, අදත් ආවා, හෙටත් ආවා. හැමදාම ඉල්ලගෙන එනවා අපි ලැබපු ආශිර්වාදයක් නෙවෙයි. කෑම බීම හැමෝටම ලැබෙනවා. එතනින් එහා දෙයක් අපි ලබන්න ඕනේ. ආමේන්. සෙනෙහවන්තය අපි අවසාන වශයෙන් කියමු රෝම 5:8 වෙනි පදේ. නමුත් දෙවියන් වහන්සේ අප කෙරෙහි ඇති තමන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පෞකාරයන් සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස් වහන්සේ මරණය විඳීමෙන්ය. ආමේන්. උන්වහන්සේ අපි පෞකාරයන්ව සිටියදීම තමයි උන්වහන්සේ අප වෙනුවෙන් මරණය විඳින්නේ. මේ වචන අහලා තියෙනවා වෙන්න පුළුවන් තව දේශයක වෙතින්. අපි අපේ හදවතට එකගෙන නැති මනුෂ්‍යත් එක්ක අපි සම්බන්ධකම් ගනුදෙනු කරන්න යනවද නැද්ද? කරන්න යන්නේ නැහැ. මේක අපි හදා ගන්න ඕනේ. සම්බන්ධතා සහභාගීත්වය කියලා මම කියන්නේ අර ඒගොල්ලොත් එක්ක වැටලා කන බොන එක නෙවෙයි. දෙවියන් වහන්සේ ගැන උන්ට කියන්න ඕනේ. පැහැදිලිද මම කියන්නේ? යේසුස් වහන්සේ මනුෂ්‍යත් එක්ක අපි කියනවා වගේ අර වල්පල් දොඩ හිටියේ නෑ. කියන්න තියෙන දේ කෙලින් කිව්වා උන්වහන්සේ අයින් වෙලා ගියා. උපමාවක් වුණත් එහෙමයි. උපමාව කිව්වා තේරුම් ගන්නව නම් තේරුම් ගනින්න නැත්තම් මට වැඩක් නැහැ කියලා උන්වහන්සේ කියා. ගෝලියෝ තමයි ඇවිල්ලා පස්සෙන් ඇවිල්ලා ස්වාමිනේ ඒ උපමාව අපිට පැහැදිලි කරලා දෙන්න කියලා කිව්වේ. සෙනෙහවන්තය උප්පත්ති පොතේ ඉඳලා මනුෂ්‍ය පාපයට වැටිච්ච වෙලේ ඉඳලා මලාකි පොතට එනකල් උන්වහන්සේ මනුෂ්‍යයා වෙනුවෙන් බොහෝ අනාගත වාක්කුන් තිබ්බා. බොහෝ සෙනගවල් තිබ්බා. ආපසු හරවලා ගන්න පිණිස. උන්වහන්සේ අන්තිමට මලාකි පොතේ කියනවා අනේ එන්න සභාවට එන්න මාව සෝදිසි කරලා බලන්න කියලා උන්වහන්සේ කියන මලාකි පොතේ විතරයි. මට පඳුරක් දීලා මාව සෝදිසි කරලා බලන්න මම ඔබලට ආශිර්වාද කරන්නේ නැද්ද කියලා. අන්තිමට යේසුස් දෙවියන් වහන්සේ කියනවා එන්න පව් කරන්න එපා එන්න. හැබැයි මිනිස්සු මොකද කළේ? පව් කරලා ගියා. මං අර නිතරම කියනවා වගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි සෙනෙහවන්තය. අපේ භාෂාවෙන් කිව්වොත් අන්තිම තුරුම්පුව. ආයෙ වෙන විකල්ප නෑ. ආයෙ අපිට හැරි හැරි ඉන්න බෑ. කාලයක් නෑ. අපි යන මාර්ගේ හරියට යන්න ඕනේ. යා යුතු මාර්ගේ හරියට යන්න ඕනේ. අපි යන්නේ වැරදි මාර්ගයේ නම් අපි වචනය තුල ඉන්නවා නම් අපි දන්නවා මේ යන්නේ
මේක නෙමෙයි හරි මාර්ගය, මේක වැරදි මාර්ගය. අපි මෙතනින් හැරෙන්න ඕනේ. සෙනෙහවන්තය යමෙකුට දේව වචනය කතා කරනවා නම් ඔහුගේ හිත හැදෙන පිණිස කතා කරන්න එපා. ඔහුගේ හිත රිදෙයි කියලා හිතලා කතා කරන්න එපා. ඔහු කරන්නේ වැරදි දේ නම් ඔහුට තරවටු කරන්න. ඇයි කාලයක් නැහැ. දෙවියන් වහන්සේ ඔබත් මාන්තුනේ තබලා තිබෙන්නේ ඒකයි. ඔබවත් මාවත් තියලා තියන්නේ ඒකයි. ඔහු වැරද්දක් නම් තරවටු කරන්න වචනේ අරගෙන. වචනේ මෙහෙම තියනවා ඔය කරන්න එපා. අපේ තරවටු නෙවෙයි ඈ. අර පොඩි කූඩ ගහනවා වගේ එහෙම නෙමෙයි වචනේ තුලින් කතා කරන්න. එතකොට එයාට වේදනාවක් වුණත් එයා ආශිර්වාද ලබන කල එයා ඔයාට ස්තුති කරන්න යනවා. අද තේමාව මොකද්ද? කුරුසියේ ප්‍රේමය. සෙනෙහවන්තය දැන් මේක දැක්කම ඕන කරදි දෙන්නේ. තාමත් කුරුසයක් කියලා දෙන්නේ. අපි වෙනස් කරගන්න ඕනේ. මේක දැක්කම අපිට මතක් වෙන්න ඕනේ උන්වහන්සේ මා වෙනුවෙන් ඒ විඳ වේදනාව. උන්වහන්සේ මා වෙනුවෙන් ඒ හෙළපු රුධිරය. උන්වහන්සේ මා වෙනුවෙන් දුන්නා වූ සමාව. සෙනෙහවන්ත මේක ඇත්තටම නිකන් කුරුසයක්. මේ නිකන් කුරුසයක්. ඒ කාලේ මරන්න පාවිච්චි කරපු උපකරණයක්. යේසුස් වහන්සේ විතර නෙමෙයි අනගාව. යේසුස් වහන්සේට කලින් කුරුස අනගාව අය හිටියා. ඒ කාලේ දුන්නකින් හරි තුවකකින් හරි වෙඩි දෙලා මරුවා නම් හරි ඊතලයකින් විදලා මරුවා නම් අපි මෙතන දුන්නක් ඊතලයක් අහගෙන එක්කෝ තුවක්කුවක් එල්ලගෙන ඉන්නවද? හිතන්න මන් දෙන්නේ. මං කතා කරන්නේ හිතන්න. නෑසන හේවන්තය. මේක දැක්කම මතක් වෙන්න ඕනේ කුරුසය නෙවෙයි. උන්වහන්සේගේ ප්‍රේමය. උන්වහන්සේ ඔබත් මාත් වෙනුවෙන් කළා වූ කැපකිරීමයි. සෙනෙහවන්ත මේ රාත්‍රියේ මං කියනවා ඔබට බාධාවක්, ඔබට පීඩාවක්, ඔබට අමාරුකමක් එනවා නම් ඔබ මේ කුරුසය දිහා බලන්න. මේ කුරුසය නෙවෙයි ඈ. උන්වහන්සේ ඔබත් මාත් වෙනුවෙන් කළා වූ ඒ අනර්ග ක්‍රියාව. උන්වහන්සේ ගෙත්සමනේ උයනේ ඉඳලා උන්වහන්සේ විඳ වේදනාව. උන්වහන්සේ කුරුසියට යනකල්, උන්වහන්සේ මරණකල් උන්වහන්සේ අවදිව සිටියා. ඔබටත් මටත් ප්‍රේම කරන නිසා. උන්වහන්සේක වචනයක්වත් කතා කළේ නෑ. මරන්න ගෙනියන පැටලු පැටුවෙක් වගේ නිශ්චලව සිටියා. සෙනෙහවන්තය තව කෙනෙක්ගේ ජීවිතය වෙනුවෙන් උන්වහන්සේ මේ කරපු ක්‍රියාව ඔබටත් මටත් කරන්න වෙනවා. සමහර අලුත් කෙනෙක් ඇවිල්ලා එක්ක පරණ කෙනෙක් ඇවිල්ලා අපිට අනුම්පද කියනවා නම් අපි කරන සේවයට මොනවා හරි දේවල් කරනවා නම් කියනවා නම් අපි හදිසි වෙන්න එපා. උන්වහන්සේ විශ්වාස වගේ අපි වසන්න ඕනේ. ඒ වගේම උන්වහන්සේ අපට දුන්නා වූ මාර්ගය සෝදිසි කරලා අපි හරි මාර්ගයේ යන්න ඕනේ. පැහැදිලිද? ආමේන්. සෙනෙහවන්තය අපි අද ආපස්සට ගෙවල් වලට යන්නේ හිස් අතින් නෙවෙයි. උන්වහන්සේ අපෙන් ලැබුවා වූ ප්‍රේමය අයිති කරගෙන. ආමේන්. අපිට වෙන දේවල් වැඩක් නැහැ සෙනෙහවන්තය. අපිට වෙන ආශිර්වාද පස්සේ යන්න එපා. උන්වහන්සේගේ ප්‍රේමයේ පස්සේ යන්න. උන්වහන්සේගේ ප්‍රේමයේ පස්සේ යද්දී අපිට අනිත් දේවල් උන්වහන්සේ නිදහස් කරනවා. ආමේන්. උන්වහන්සේ කිව්වා කුමක් කමුතු කුමක් අඳිමුද කුමක් බොමුද කියලා හිතන්න එපා. උන්වහන්සේ කිව්වේ මොකද්ද කිව්වේ? රෑදාවල් උන්වහන්සේ සිහි කරන්න කියලා විතරයි. රෑදාවල් උන්වහන්සේගේ ප්‍රේමයේ සිහි කරන්න කියලා විතරයි කිව්වේ. ආශිර්වාද ගලාගෙන යනවා සෙනෙහවන්තය. ආමේන්. අපි ඉල්ලන සෙනඟක් නෙමෙයි අපි දෙන සෙනඟක් බවට පත් වෙන්න යනවා සෙනෙහවන්තය. ආමේන්. අපි බලාපොරොත්තු වෙන දෙයටත් වැඩිය දේවල් උන්වහන්සේ අපිට දෙන්න යනවා. අපි උන්වහන්සේගේ ප්‍රේමයේ පසුපස ගමන් කරනවා නම්. ආමේන්. උන්වහන්සේගේ ආශිර්වාද ඔබත් මාත් කෙරෙහි සෙනෙහවන්තය. මේ දින 50 නිකන් දින 50ක් නෙවෙයි. මංගල්‍යයේ දින 50ක්. ආමේන්. මේ කාල පරිච්ඡේද අපි ප්‍රීතියෙන් ඉන්න ඕනේ. ඇයි? උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටලා උන්වහන්සේ අපිත් එක්ක වාසය කරන දවස් කීපයක් මේ ගත කරන්නේ අපි. ආමේන්. ඒ සිහි කරන පිණිස දවස් 50 අවසානයේ උන්වහන්සේ අපට බලවත් ලෙස ආශිර්වාද කරන්නට යනවා. ආමේන්.
අපි උන්වහන්සේගෙන් ඉල්ලනවටත් වැඩිය දේවල් උන්වහන්සේ මේ දින 50 අවසානයේ අපිට දෙන්න යනවා. ආමේන්. උන්වහන්සේගේ අනුග්‍රහය තාමත් බලවන්තයි ස්නේහවන්තය. මේ රාත්‍රියේ අපි නැගී සිටිමු. මේ රාත්‍රියේ අපි නැගී සිටින්න අපි දෙවියන් වහන්සේට කියමු. ස්වාමීනි ඔබ වහන්සේගේ කරුණාව නිසා ස්තුතියි. ස්වාමීනි ඔබ වහන්සේ මා විරුන් ඒ ලැබුවා වූ කසපහර ස්වාමීනි ඔබ වහන්සේ ගෙත්සෙමනුවේ ඉඳන් හෙළුවා වූ රුධිරය නිසා ස්තුතියි. ස්වාමීනි මම අද ඉඳලා සැබෑ ප්‍රේමය දැනගත්තා. ස්වාමීනි මම මේ ප්‍රේමය තුළ දැන් ජීවත් වෙනවා. ස්වාමීනි ඒ විතරක් නෙවෙයි ඒ ස්වාමීනි මම දැනගත්තා වූ ප්‍රේමය ස්වාමීනි ඔබ වහන්සේගේ ප්‍රේමය මා තුළින් අන් අය දැනගන්න සලස්වනවා ස්වාමීනි. ඇයි ආශිර්වාද දෙන්නේ ඔබයි ස්වාමීනි. අපි ඊළඟට ප්‍රථමයෙන් ඔබ වහන්සේ අපේ සියලු ඉල්ලීම් ස්වාමීනි ඔබ වහන්සේ දන්නා වූ දෙවියන් වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේගේ කරුණාව අපට දෙන්න. ස්වාමීනි ඔබ වහන්සේගේ අනුග්‍රහය දෙන්න. මොකටද ස්වාමීනි අපිට ඔබ වහන්සේව නිරූපණය කරනු පිණිස. ස්වාමීනි තවත් මානව මා තුළ ක්‍රිස්තුස් වහන්සේට ඕනේ. මාගේ සිතිවිලි ක්‍රිස්තුස් වහන්සේට ඕනේ. ස්වාමීනි මාගේ කල්පනා තුළ ක්‍රිස්තුස් වහන්සේට ඕනේ. ස්වාමීනි ඒ කුරුසේ ප්‍රේමේ මා තුළ නිදහස් වෙන්න ඕනේ. ස්වාමීනි අද සිට ස්වාමීනි මේක නිකම් කුරුසයක් නෙවෙයි ස්වාමීනි. ඔබ වහන්සේගේ ප්‍රේමේ මට කියා දෙන කුරුසයක්. ස්වාමීනි ඔබ වහන්සේගේ පුරුෂාව මට කියා දෙන කුරුසයක්. ස්වාමීනි අද සිට මට වේදනාවක් අමාරුකම දුක දැනෙන වෙලාවට ස්වාමීනි මම බලනවා මේ කුරුසිය දිහා. මට එතකොට පෙනෙන්නේ ස්වාමීනි ඔබ වහන්සේගේ ප්‍රේමය. ඔබ වහන්සේගේ කරුණාවයි ස්වාමීනි. ජීවමාන දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ කරුණාව නිදහස් කළ ගන්න ස්වාමීනි. Hallelujah. Prashansa Good.